අපිට අපේ රටේ දේශපාලනය දුවන්නේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවයේ උඩ. දුප්පත් රටවල ඒක දැන් ඔය එක එක රටවල් පුපුරලා යන්නේ. දැන් ඒකදී මම අනුමත කරන්නේ හිංසාව කොහොමද? මම අනුමත කරන්නේ මේ දැන් නේපාලේ සීන් එක දන්නවනේ. ඔව්. දැන් බලන්න ඒක පටන් ගත්තේ කොහෙන්ද අපෙන්? හරි? පිලිපීනයට ඉන්දුනීසියාවට ඉතින් දැන් හිම ගෙව නේපාලට. ඔක ඉන්දියාවට විතර යව නැති ඉන්දියාවේ ඉන්නේ අම්මාදී. හොඳ හරක් ටිකක් ඉන්නවනේ ඉන්දියාවේ. ඔක ඉන්දියාවට එහෙම කිව්වොත් මොනවා වෙයිද දන්නේ නැහැ. අනිත් උන්ට ගිනි තිනක පැත්තේ ඉඳලා උන්ට ගිනි තියගෙන මේ මට්ටමේ මොලයක් තියෙන්නේ. ඒ මට්ටමේ මොලයක් තියෙන කියන්නේ ක්‍රිකට් මේ මැච් එක පරාදුනා කියලා තමන්ගේ ටීවී එක පොළවේ ගහන්නේ උන් જાතියන්නේ. හරිද? දැන් බලන්න මේ රටවල් පුපුරලා යන විදිය ඒකට හේතු දෙකයි. එකක් ඒ රටවල නායකයින්ගේ කැපවීම මදි. මිනිස්සුන්ගේ විරෝධය උත්සන්න වෙන්න නීති වෙනස් කරන්න තිබ්බා. මොකද ඔය රටවල හැම තරුණ තරුණියෙක්ම පීඩණයෙන් ඉන්නේ. අපේ රටේ වුණත් එහෙමයි. තරුණ ප්‍රජාව පීඩනයකටපත් වුණා කියන්නේ රටකට දුවන්න බෑ. දුවන්නම බෑ මොන හේතුවකටවත් දුවන්න බෑ. බලන්න පිට රටවල කොල්ලෝ කෙල්ලෝ උන් නිදහසේ පාරේ හම්බෙලා කතා කරලා ඉඹලා යනවා. හරිද? මහපාරේ මලක් දීලා I love you කියන්න පුළුවන් මට්ටමක් ඒ රටවල තියෙනවා. මම ඒක නරකක් විදිහට දකින්න නැති හේතුව මම කියන්නද? එතකොට ගොඩනැගෙන අසහනය අඩුයි. දැන් අපේ රටේ මේක එකපාර කරන්න බෑ. එකපාර කරොත් එහෙම මල දීලා love you කියලා එහෙමද කියලා එතනම අපේ රටේ මේක කරන්න බෑ. දැන් මොකද මුන් දැන් ඉන්නේ ප්‍රෙෂර් එකකින්. ඕක දුන්නා කියන්නේ ඉවරයි. දැන් මේවා ටික ටික එන්න ඕන. ඒතර ඒ රටවල තරුණ තරුණියන්ට මේ සාමාන්‍ය පාක් එකකට ගිහිල්ලා නිදහසේ ආදරය ප්‍රකාශ කරන්න ආදරය විඳින්න ඉන්න අවස්ථාව තියෙනවා. අපේ රටේ පාක් එකට යන්නත් බෑ. ගිහින් එකට ඉන්නත් බෑ. කවුරු හරි උයන් පල්ලෙකල අයින් වෙන්න කියලා කියනද? ඒතර උන්ට එතන නෑ බලලා හිතන්නකෝ. අපේ උන්ට ආදරය කියන එක විඳින්න රූම් යන්නම වෙනවා. දැන් ඇත්තටම මම මේ කතා කරන්නේ මේ සාමාන්‍ය මේ අපේ කොල්ලෝ කෙල්ලන්ට විඳින්න වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් ඔයාලගේ මට්ටම මේක ඔලුවට ගන්න එපා. උඹලා මේ විභාගෙ ලියපල්ලා හරිද? මේක අල්ල ගන්න එපා. ඒක තමයි අපි ගැන කතා කරන්න සර් කතා කරන්න ඕන දෙයක් මේක. විභාග කරහල්ලා. මම කියන්නේ සාමාන්‍ය තරුණ කියලා වයසක් තියෙනවනේ. දැන් ඔය භද්‍ර යවුණේ කියලා එකක් තියෙනවනේ 20 ඉඳන් 27 28 30. හරි? එතකොට ඒ දශකය කෝ දැන් උන්ට chance එකක්. උන්ට වැවරවම ඉන්නත් බෑ. උන්ට පාක් එකක්